දෙන්නේ සමුදිතේ කටවහන්න බැයිද බං? ඇටි ට්‍රිප් එකක් නැද්ද නිකන් බගේ? ඈ? ඒ පොට බලන්න ඔය බලලා අන්න එහෙම නෝදියයි. මේක අතරින් ඒ කොමිට. ඒ මේ ඇත්තට මං කවද මෙරෙයිද දන්නේ නේ බං. ඒ ඔය ඇන්ගල් එකට හෙන කත ඇති බම්බම්. තනිදි මතයි බං. වීඩියෝ කරාට දීපාන්දර තාම පාලත් නෑ. 나네 තවඩි ඉන්ටර්නු වර්ක් එක තිබ්බනේ. ඔය ඉස්සරහවම් බබුල වෙයි. යොකු ඉවරන්නේ පහන් ඒ පාන්දර කොහෙද මූවි කියනමාව නාවන එකක් පත්තේ. ඒ මේ ඉගෙන මේ කියින් අම්මට අතායම පොඩ්ඩක් මේ මත පාතේ ඉබන් අම්ම නැගිටලවත් නෑ තාම. ඉස්කෝලේ යන්න නැද්ද දන්නේ නේද? වෙන්න පුලේ අම්ම නැගිටලා. වරු. දෙන්න බලන්න කෑම. හොඳ අම්මා. අද අපි කරන්න යන්නේ මේ මං අද දවසේ කරන වැඩ ටික තමයි පෙන්නන්න යන්නේ. ඔය නිලු එහෙම කරන්නේ බං. මේ අපේ කාට පිස්සු දෙකේකම කරන වැඩ කරන්න යනවා. ඔය නිලු නම් මට පෙහින්න බෑ. ඕක මොනුන්ද මට? මේ ටික නම් හොතට මතියන්නේ. ඌ මගේ කිරියක තාම හැදෙන්නේ. අයියෝ මේ මූ ඉතින් හැම එකම වීඩියෝ කරන්න ගත්තනි මෙච්චර. දැන් මූ පහලට වෙන්න. මම මේ අනේ කියන වීඩියෝ දාන්න. මේ පොඩ්ඩක් ගත්තා ඇති බං මෙච්චර කනවා කියලා පෙන්නන්න ඕනේ. ඌ ගන්නෙම නෑ ඉතින් ඕකකට. බලපන් කුංගේ වැඩ. ඌ කනින් බං. විතර ආන්ද දීලමට. මූ ටිකෙන් කියලා වැඩක් නෑ. ඌට පන් එහෙන ගත්තේ. දෝප්පු ඇටයක්වත් අහක යවන්න ඕනේ. හල්දි බම් මේවා. බලත් නම් මොකද ඉතින් බලන් ඉන්න. යම මගේ හාලේ. මෙන්න මති කිරි එකත් ඇවිල්ලා. යොපත් කරන්නේ. මේ මූසලෑට පිස්තුරි මම මේ බෝල හබ්ද නම් දෙපා ලෙට් ගාඩ. මොක වහපන්. අයියෝ ඒ අතර සමුදිතයට අනුතේ පාන්තර. අටවාරන් කියපම් පන් දෙපාන්තර හැමදාම කෑ ගහන්නේ. මට උගේ පන්දල් කිරියා වහලම ඇති වෙලා. නොයි පීරේ වහලා දාපන්. දෝපුත් වගේම තමයි කිරි දින්වක්වත් අපත යවන්න බුදුනේ. දන්නවනේ මොනේ හැටි. මේව හල්ලිබම් පල්ලි. ඒ අතේ අපේ අම්මයි අන්දලා ඇස් වෙනවා තන්. බලපන් කොමකුල. මේ පොඩි උන්දු ගන්නනවා කියලා හැමදාම ගන්නන්න ඕනේද බං? විතර වහක්වත් ඉතිරින්නේ. මොකද? මට මෙපා වෙනවා. අනේ යන්න අප්පා. කබ බිහින් එනවා තව. මම පුලියනවද මන් දන්නේ. යන්න එපා අන්න ඉන්නකෝ අනේ ගෙදර. එක දවසක් ඉන්න බෑද මං කියන්නේ. එయ్యප්පා. අයියෝ මං තරහා යන්නේ යන්න. නානේ අපේ අම්මත් එක්ක බෑබ. මම තාම යනවා හරියට වැඩ. මාත් එක්ක ඉන්න තමයි වෙලාව නැත්තේ. එయ్యප්පා. රටෙන්ම ගිය එකක් නිවුස් එකක් රංජන් ජීව ජයදාට. දෙන්නේ කමුදිතේ කටවහන්න බැයිද බං? මලා පිරියාවේ. නෑ බං ඔබ යන්න හදන්නේ. අයියෝ. බලපංකො මොසලියෝ කියපංකො අම්මට යන්න එපා කියලා. එයි අපි. අත ගෑවට වැඩක් නෑ අනේ මං තරක්. ඇයි අප්පා. බොරුවට මම අත ගන්න ඉන්න එපා. අනේ යන්න යන්න. වාට කොච්චර කියලාද ඉන්න බැයි නං. අද ඉන්න අද විතර හැමදාම කියන්නේ නෑනේ මං. අනිය අප්පා කොහොමද මෙච්චර කියද්දිත් කිසිම හිතක් පපුවක් නැතුව යන හැටි බලපන්. මේ ජීවිතේම අම්මා පාරදී හිටියා. මට එපාලාදී. අර බලහන් අබ්බයි අනුපක් අයියෝ ඉන්නේ කියහන්තෝ. අනේ මුදනේ වෙන්න කියපන් අම්මට. අයියෝ අනේ ඔයා වීඩියෝ කරලා වැඩක් නෑ බං. අම්මා ගියා බං. අපි යම් වීඩියෝ එකට. මේ අද බලපන් ඇත්තට සිනමැටික් ක්ලිප් එකක් නැද්ද නිකන් බගේ. ඈ ඒ පොට බලන්න බලලා අන්න එහෙම අන්න පැත්තට වරේ හිටු. පේනවද? හොඳයිනේ. මෙන්න මෙහෙමද? අද මගේ වීඩියෝ බලන්නේ මම පෙන්නනවා. අද දවස් ඇතුලේ කරන්නේ මොනවද? අපදාම මේක තමයි වෙන්නේ. පල්ලෙදි ජීවිතේ වෙන විශේෂ දේවල් නෑනේ බං. පුටුවට වලදී රස්සාවට යන්න. තේව කීම නෑනේ බං. මට විශේෂ දවසක් පෙන්නනම් අපේ අම්ම කෙතරින් දෝරෙච්චයි. අයින් වීඩියෝ එකට
මේ මාව බේරන්නේ පුතා. හරියට. ඒ බලහන් මුන්ට පෙන්නන් මේ අපේ වත්තට තියෙන ලස්සන රිව්ව් දෙපාන්දර මේ අරුනේ. ඒ මට තුන් කරයි නම් මොකද පොඩ්ඩක් පෝස්ට් කරහා. දේ අයියෝ තාලිකේ තමයි තුන් කරන තරක. සුපුදුලත් වෙන්නේ නියෝ වඩා නැබන් තුන් කරන්නේ. දෙපාන්දර පොඩ්ඩක් අහකට මෙහාට ගිහින් බලන්න ඕනේ මොකද ආවි කියලා. ඉවතර කියලා. අයියා සිකියුරිටි එක බාර විච්චාන්නේ. තෝරන මංගට ඔය කියන්නේ. ආදු ඒකේක දුමතවල යනවා අහුයන් තෝපු පත්තේ නෝ පානවම අහුදා දැන් මේ මම පුරණේ වෙන් පුතර ගනින්නේ හරිද උතල සවුන්ඩ් එකලා හරිද මේ ඔන්න මම පොරේකේ පාසෙන් පන්නනෝදියයි මේක කරන්නේ ඔන්න කොමික් දුප කැමරාව ඉතපන් යු පම්බා නෝන තමන් රූප පාසෙන් පරණ පොකේවත් බලන්න අර ඩොක්ටර් සිකියුරිටි එක 100ක් දීලා තියෙනවා. දැන් තේමී ඉතුරු වැඩ කරන්න. හරිද? අනබොනේ වල සාධාරණයක් ඉස්ත ගන්නවා. මේ තමයි සිම්පල් සේවා දෙන්නේ. වීඩියෝ කරන්නේ නැත්තම් මුත් ඉතින් වැඩක් නෝ මිට. ඒ තාපොලේ පෙරලෙති දැපයි බා. සුද්ධි ඒ පවි. ඔය කැමරාව වහගනින් මගෙන් මරුන් ගන්න නැතුව. ඔක වහගනින් අයි කියන්නේ නැහැ. අයියෝ කොහෙද ඉතින් මුත් එක්ක දැයනේ කරන්නේ. මට අහවල් වැඩේවත් කරන්න දෙන්නේ නිදහතෙලු. දැන් මම මොකද්ද මුන්ට කියන්න ඕනේ ඊළඟට ඈ මොකද බම් බලයි කියපම් පොත් ඇයි යපු ඒ බං පිටි මයිකම් අල්ලා හරිනේ කියපම් බම් මොකද්ද දැන් මුන්ට කියන්නේ නා දෙක ප්ලේ යම නම් ඒ යම අනේ බත් නැවෙත් නේ පාලිකේ යමංගෝ ඊයෝ රට්ටු වන්නාලන්න උන්නේ ආන්නේ අපි දැන් නාන්න තමයි යන්න හදන්නේ හරිද ආලිකින් නෑවිනේ ඒ මුදලයම නාවන්නේ නේ වීඩියෝ එක ප්‍රොතවම කරන්න අපි අර දැන් හරිනේ තමයි ඉතරද යාළුවනේ අපි ආවුන්ට අල්ලපන් මුහුණෙන්නේ මේ බා මගේ ඒක අල්ලපන් අයියෝ දෙක නෑ බා පතයක් අල්ලන්න බැරි ඉන්නේ මේ මාත් එක්ක ඉන්නේ එම්බල පුරෝහිත වර සතනට තෝ පනවද මෝ මේවරෙන් වෙන් මේවරෙන් පෝ දෙම් දුරල්ලන්න එපා මේ ළඟ අල්ලපන් යම් ප්‍රී අල්ලපන් පෝ මගේ ඇඟට අල්ලපන් අයියෝ කොයිද බම්මු අල්ලන්නේ පෝ තව උච්චර පුළුවන් තව ada din muta kana batru pam bam nyam tam hari dah bang hari po ini me ware mutek ta baba mai muna talena mai ano yan ඔය මගුල තනින් අහකට දැන් ඇති නාන්ද ඔන්න මන් නාන්දයි ඇත්තෝ දෙනී දීරම් මදිබම් මට බැක්ක ඔඩි කාලලා බෙගිනි ඕබම් මගේ ලොකු වෙන මු ඒකක් ගන්න උන්ට පුළුවන් නේ ඔය බැලන්නේ ඉස්සු බම්මුට මේ මාව හොඳට නාවපන් හරිද ඇත්තටම නාවන්න දුන්නා වගේ නෙමෙයි හැබැයි අංවලට වත්‍රේ මෙහොල බිබ්බොත් මං අම්මට ආපු ගමන් කියන ඒ වැඩක් කරනවා අපිට දැනගන්න එල්ලින් දෙන් බාලට බන් නාන්න හදන්නේ අද ඒ සීතලයි නේ බා අයියෝ උගේ ලෝභකම තියෙන ඒ මාර සීතලයි පම් වතු මෙහෙමින් දාපන් කෝ අයියෝ මේ මගේ නුනට එනවා බම් වතු බා උලත් ෆන්දන්නේ මුතරන් ආනන්දේල ඒ බීතමන්නේ මට බීතමගේ නැතිලා නංග ඔක්කොම කයි ආවන්නේ අයියා ඒ ඇත්තටම මගේ ජීවිතේ තව දවසක් ගෙවෙනව නේද ඈ තව දවස් කොච්චරම අපි ඉන්න තියෙද්ද දන්නේ නේ පල්ලුන්ට ඉන්න නෑනේ බං එච්චරක මිනිස්සුන්ට වගේ ඒ ඇත්තට මේ මම මැරිච්ච දවසකට මේ ගෙදර තව බල්ලෙක් හදයි නේ බං මේ වගේම මේ දේශප්‍රසන්න දාලා ඌවනාව අපේ අම්ම උන්ට ආදරේ කරයි ඒ ඇත්තටම මගේ අඩුව වෙන එකෙත් පුරවයි නේ බං මාව මේ ලංකාවේ කී දෙනෙක් දන්නව ඇත්තේ
මගේ වීඩියෝ කීදෙනෙක් බලලා ඇද්ද? ඒවවත් මන් දන්නේ නැහැ බං හරියට. ඇත්තටම ඉතින් මන් නැති දවසකත් ඔය වීඩියෝ තියෙන්නේ බං. ඇත්තට කොච්චර මිනිස්සු මට ලයික් කමෙන්ට් දානවා ඇද්ද? නිදි මරාගෙන මගේ වීඩියෝ බලනවා ඇද්ද? මේ වෙලාවෙත් මගේ වීඩියෝ බලපල ඉන්නවා ඇති. මට බයිනවත් ඇති බං මිනිස්සු. ඉතින් බැන්නගෙන මට දානකුත් නෑ බං. මන් දන්නේ නෑනේ බයිනවා කියලා. ඇත්තටම මේ YouTube channel එකේ ගිහින් තම සත්තු කීයකට මට උදව් කරන්න හම්බුණා. ඒ තන්තුක පින. ඒ පිරෙන්වත් මට ලබනාන්ත මිනිහෙක් වෙන්න හම්බෙද? හැබැයි දැන් කාලේ මිනිස්සු විඳින දුක දැක්කහම මෙහෙම ඉන්න එක ලැපයි බං. බල්ලෙක් කියලා ඉපදුණා ඊට වඩාම. ඒ උඹත් බල්ලෙක් යංග බල්ලා ප්‍රාක්කේ. හැබම් බූතලේ. ඒ මූ මට දෙන වද හැටියෙත් නම් මූ ඇත්තට බල්ලෙක් කියලා නෙමෙයි නවතිකේ. අම්මපා. ඒ බලපන් ඉතින් මගේ නහයටයි හැමතරම් වතුර ගියේ. මේ ඇත්තට මං කවද මැරෙයිද දන්නේ නෑ බං. ඊට කලින් ඔබ මැරෙන්නත් පුළුවන්. මබුල මට ඇති බං මම යනවා යන්න. අයියා පොත්තේ මේ මූ මාවය අල්ලන් ආව බං ෂැම්පු ගන්න කියලා. ආගෙන් බේරන් බුගෙන් නම් බේරෙන්නේ නැහැ මට. දාබං මෙන්න තියෙනවා මම පාවිච්චි කරන ෂැම්පු එක. උඹලා බල්ලටත් ලයිෆ් බෝයි ගාවන්න එපා බං. ඉතින් ඇස්ටි එකේ ලයිෆ් බෝයි දදා ඉඳපන්. මට ඩොග් ෂැම්පු එකක් තෝරගනි. උතත් මේ ෂැම්පු එක උඹලටත් ගෙන්න ගන්න ඕන නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති Facebook page එකේ link එක. අන්න ඒකට මැසේජ් එකක් දාන්න. ඒ දැන් නෑ ඇති බං මට සීදලා හොඳටම. උණ හැදිලා මැරෙයි ළඟට. මේ බැරණියල දැන කතාව තුනයි ඉක්මනට යමම්. ඇති බං නෑ බං. අපේ මුසලයට එක්ක බෑ බං. හැමතැනම ෂැම්පු ගන්න ඕනේ මුන්ට. බලපන්කෝ. දාලා විනාඩි 20ක් ඉඳත් ඕනේ බං මම මේ සීතලේ ගහි ඉන්නත් එතේ. කොහෙද ඉතින් ඒව තේරෙන්නේ? තුනන් ඉදි. මේ විනාඩි 5න් දානවා බං. විනාඩි 5ක් යන්නේ නැහැ නේද? ඒ ඔය ඇන්ගල් එකට හෙන කත ඇති බම්ම. ඔය වීඩියෝ එක නවත්තහම් බං. අයියෝ විනාඩි 20ක් ගියා බං. යමන්කෝ යන්න. මේක තමයි මං ආසම වැඩි. මේ දැන් මහත් වෙන ටයිම් එක තමයි දැන් තියෙන්නේ. මෙහෙම බරෙත් මහත් කරන්න. මොකද බයි යන්නේ? මුන්නේ කැමරාව හද. එතන තින්නේ තයිති. ඒක හදාගන්න බැරි කටියක්. ඇත්තට. මොනවා කරන්න කන්නේ මේ ඌ කියලා මෙහෙම වරෙන්ම අන්න හරි එමු තර්ඩ් මසාජ් එක. හොඳට පීපන් හොඳට පීපන්. ඔව්. පොන්ටක්වත් පොතර තියෙන්න එපා. එච්චරයි. හරිද? හොඳට පීපන්. උඹම මාර කණේ නේ එතරක් දැන් ඇත්තටම හැමදාම නාන්න ඉදනවා මෙහෙම කරා. මේ තවල් දෙක පොඩි වැඩි බම් මට. අයියෝ. අයියෝ ඔය මොකද්ද කරන්න යන්නේ? බාවුම්බර පොඩි රිපෝයි පේනවද? ඒ ගොන් අතර යන්නේ බාබා. ඌට හිනා යන්නේ. තර යාල හැටි. හිතන් ඉන්නේ මහා තාන්නේට. මගුලක්ද වන්දර්ලේ. ඕකනේ මං කැමති නැත්තේ. අමාජයට විහිළුවක් වෙන්න එපා බං ගොන් අතෙන් දරා. උඹට ආතල් ඇති මට ආතල් නේවි. එන්න මේ මගුල අයින් කර හම්බක් වෙද්ද පටල. අයියපෝ. ලේ මූත් එක්ක දැය අප්පා හැමදාම මං කියන මේක. අගේ නමනේ රවුත් වෙන්නේ. කුල ඔන්න මබල දනින් අහකට. ඔක උඹ දාගෙන. අලේ අයත් තරහින්. අයියපෝ. එංගෙන වෙදින් පිහි. අගෙන ඉන්න අපේ මලේ ලවුරට. හැමදාම මාව ජාතක කළා තමයි නවතින්නේ. එංගිතින් පිහ දැන් අර මොබල හොස්ටල් වලට ඔය වීඩියෝ කරුවා. හොඳට බිහා. පිට පිහින්න බැරි වුණා නේ හොඳට පිහින්න. මොන්න මගුලක්ද මං කරන්නේ අනිත් පැත්ත ගෑව එකපාර. යෝ. ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ නේ. අම්මපා. එයිපා. පිහපංගු. මට මොකද ඉතින්? කිපං හිමීට පියපං පුංචි අපෝ පුංචි. ඌ මොනවා සත්මන්ද නේ පුංචි මීට පියපං හිමීට. දැන් අපි තේම් ගන්න යන්නේ. මගේ රෑෂ් එකක් තියෙනවනේ බං. මගුලේ රෑෂ්. උත්තර කෑවත් හොඳ වෙන්නේ නැහැ බං. මේ ෆිල්ම් එකකින් තමයි පොඩ්ඩක් හරි පාළ වෙලා තියෙන්නේ. උඹලට මේ ෆිල්ම් එකක් ගෙන්න ගන්න ඕන නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ Facebook account එකේ link එක තියෙනවා දාලා ඒකට ගිහින් මැසේජ් එකක් දාන්න. හරිද? මේක සුපිරි ක්‍රීම් එක. ක්‍රීම් එකයි ෂැම්පූ එකයි තව මොන හරි ඇඩ්වයිස් ගන්න තියෙනවා නම් ඒත් මැසේජ් එකක් දාන්න. මං හැබැයි මගේ channel එකේ ඔක්කොම දාලා තියෙනවා මං කරන ඒවා ටික. උඹලා බල්ලට ලෙඩක් ටිකක් තියෙනවා නම් අනිවාර්යෙන් බෙහෙත් කරපන්. උඹට දැනෙන්නේ බං කතාරලා කියන්න උඹට. උඹ නිකන් මෝඩයා වගේ ඉන්නේ නැතුව ඒව අඳුරගෙන බෙහෙත් කරපන්. ડોක්ටර් කෙනෙක් ගාවට එක්කම් ඵලෙ.
මං ඉතින් පොඩ්ඩක් දැන් බේරෙනකන් ඉන්නවා මෙතෙන්ට වෙලා. මොනවද බං බලන් ඉන්නේ? කන්න ඕනි. ඒ මට බඩගිනි බං. මොනවා හරි කන්න ගෙනින්කෝ. මෙන්න ආවලා කරලා බඩගින්න තියන්න හොඳ නෑ බං හත්තුන්ගේ. මොනවා හරි කන්න දීපන්කෝ ගෙනල්ලා. ඕ බං. මූසලයා මගේ කාපා. දැක්කනේ කිව්ව ගමන් කන්න ගේනවා මට. හොම දාපන් තව දාපන්. අමුන් කැබරා දාපවල ඇවිල්ලා තියෙන. දාපන්. තව දාපන් බං. අයියෝ ලෝභයක්. දාපන්කෝ. දාන්නේ නැපන් මං කනවා. අයියා අර විමටත් වට්ට. යම් මේව මාර හයි බං. හිටගෙන කෑවා මොකද ඉඳගෙන කෑවා මොකද? අයියා කොනීතියක් තියෙනවා හිටගෙන කන්න ඕනි කියන්නේ. මම මට ඕනි විදියට කන්නේ. බල කෙල කෙලිනවා එහෙම නෙමෙයි. මම මේ කන දිහා බලන් ඉඳලා. මම මේ කන්නේ බබි කෑම. උදේට කන්න බෑ. අපේ මුසලේ නම් කනවා බං ඉඳලා ඉල්ල. ඕපයිති මාවම කන්න ආපු ගාන. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. බලා සිටි ඔබ සැමට ස්තුතියි. එහෙනම් අපි ගියා. බලු බොක්කෙන් ආදරෙය. අට නිදිමතයි බං මන් ටිකක් නිදා ගන්න. අම්මයි නහන් ඉන්නත් එපා තව එන වෙලා තියෙනවා බං. අඩෝ කෑවන්නේ මෙහෙ දීපන් උට. අන්න දුන්නද හබහ කන්න එපා කිව්වට අපේ මුසලට ඒවා දාන්නේ. ගෙනම් අතත් එක්කම කන්න ඕන. අපි ගියා එනම්. බායි.